ඊයේ දින විවෘත කරන ලද රැඳවියන් වෙනුවෙන් ඉදි කරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඊළඟ පුනරුත්ථාපන කාර්යාලය ප්‍රධාන ජේල කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහල විනාශ කරලා තියෙනවා. ඉතින් මේ ඊට අමතරව බන්ධනාගාරයේ අලුතෙන් ඉදි කිරීමට යෝජිත කාර්යාල පරිසරයේ තහඩු ආවරණයකින් තාප්ප කොටසක් වෙන් කරගෙන තියෙනවා. ඒ කොටසට වැඳවියන් පැමිණ එයින් පිටතට පැමිණීමට හා ඒ තහඩු ආවරණයට පහර දීමට කටයුතු කළා. ඊට අමතරව ප්‍රධාන ගේට්ටුවට පහර දීමට කටයුතු කළා. මේ නොසන්සුන්කාරී තත්ත්වය අද උදේ වනතුරු වැඳවියන් විසින් ඇති කර තිබුණා. බන්ධනාගාර නිලධාරී, පොලිස් නිලධාරී, විශේෂ කාර්ය බළකාය නිලධාරී, ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහයෝගයෙන් මේ වන විට එම වැඳවියන්ව සාමකාමී තත්ත්වයට පත් කරලා තියෙනවා. මේක මේ වගේ ගැටුමක් ඇති වෙන්න හේතුවක් තිබුණා. දැන්ට එහෙම ගැටවීමක් ඇති වීම හේතුව තාම විමර්ශනයක් තියෙනවා. විමර්ශනයෙන් පස්සේ තමයි ඒක අනාවරණය වෙන්නේ. ඊට අමතරව වැඳවියන් 7 දෙනෙක් රෝහල්ගත කරලා තියෙනවා. ඒකේ එක වැඳවියෙක් මේ වගේ දීලා තියෙනවා. වැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ කියන්නේ කිසිදු කලබලයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඔවුන්ටත් සාමකාමීව ඉන්න ලෙස මම මේ අවස්ථාවේ